ට්‍රවලින් කියන්නේ ලංකාවේ වගේමයි ලෝකේ ඉන්න හැමෝම ඉතාම ආසාවෙන් කිසිම වයස් පරතරයකින් තොරව කරන්න කැමති දෙයක්. ඉතින් ගොඩක් කට්ටිය තමන්ගේ රටේ ට්‍රවල් කරනවා නැත්නම් පිට රටවල් වලට ගිහලා ට්‍රවල් කරන්න වෙන්න පුළුවන්. හැබැයි ඔබ අහලා තියෙද යම් කිසි රටක ඉඳලා තවත් රටකට රටවල් දහසයක් පමණ පසු කරගෙන තමන්ගේම ජීප් රථයකින් ගිහිල්ලා තියෙන කෙනෙක් ගැන. ඉතින් අපි අද ඔබට රිච්මන්ඩ් ෆේවරික්ස් තුරින් නවත් අලුත් එපිසෝඩ් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විදියට ස්විට්සර්ලන්තේ ඉඳලා රටවල් දහසයක් පහු කරගෙන තමන්ගේ රැංග්ලර් ජීප් රථයේ ශ්‍රී ලංකාවට ආපු ශ්‍රී ලාංකිකයෙක් ගැන. එහෙම නැත්නම් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ගැන. ඉතින් අපිත් එක්ක අද රිච්මන්ඩ් ෆේවරික්ස් තුරින් එකතු වෙලා ඉන්නවා ඉන්දික සම්පත් අය. ඉතින් අය වෙල්කම් රිච්මන්ඩ් ෆේවරික්ස් වලට බොහොමත් ස්තුතියි. ආයිබෝන් ඔබ සියලුම දෙනාට. ඉතින් නැවතත් ඔබ පිළිගන්නවා රිච්මන්ඩ් ලයිව් තුලින් ගෙන එන රිච්මන්ඩ් ෆේවරික්ස් වැඩසටහනේ අලුත්ම එපිසෝඩ් එකක් එක්ක. ඉතින් අපි පසුගිය වසර කිහිපය පුරාවටම රිච්මන්ඩ් ෆේවරිට්ස් තුලින් විශේෂයෙන්ම රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් විවිධ ක්ෂේත්‍රවලින් තමන්ගේ ජීවිතය ජයගත්තු ආදි ශිෂ්‍යයින් සමග කතා බහ කළා. ඒවා සමාජ මාධ්‍ය හරහා ඔබ වෙත ගෙනාවා. ඉතින් අද දවසේදීත් අපි තරමක වෙනස් කතාවක් ඔබ වෙත ගෙන එන්න තමයි සූදානම් වෙන්නේ. පසුගිය සති කිහිපය පුරාවටම ඔබට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා සහ ප්‍රවෘත්ති නාලිකාවලින් දකින්න ලැබෙන්නේ නැති ස්විට්සර්ලන්තයේ රටවල් දහසයක් පසු කරගෙන තමන්ගේ ජීප් රථයේ ශ්‍රී ලංකාවට ආපු ශ්‍රී ලාංකිකයෙක් ගැන. එහෙම නැත්නම් රිච්මන්ඩ් විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙක් ගැන. ඉතින් අපි අද සූදානම් වෙන්නේ ඔහුත් එක්ක ඔහුගේ අත්දැකීම්, ඔහුගේ ගමන ගැන ඔබත් සමග එම සියලුම කතා බහ බෙදා හදා ගන්න. ඉතින් අපිත් එක්ක ඉන්න ඉන්දික සම්පත් අයියා. ඉතින් අයිබෝන් අයි. පිළිගන්නවා රිච්මන්ඩ් ෆේවරිට්ස් වැඩසටහනට. ඉතින් අපි මුලින්ම පටන් ගමු ඉන්දික සම්පත් කියන්නේ කවුද කියලා මුලින්ම හැමෝටම කියලා. ඕකේ. මම රිච්මන්ඩ් එකට ගියේ ගාල්ලි ඉපදුනේ රිච්මන්ඩ් එකේ ඇත්තටම එකේ ප්‍රන්තියේ ඉඳන් 13 ප්‍රන්තිය යනකම් රිච්මන්ඩ් එකට ගියේ. මගේ පවුලේ අපි සහෝදරයෝ 5 දෙනෙක් තව මගේ තාත්තත් රිච්මන්ඩ් එකේ හිටපු ගුරුවරයෙක්, අම්මා රිච්මන්ඩ් විද්‍යාලයේ ගුරුවරිය. එයා පසු කාලීනව මම විදේශගත වෙනවා වෙලා පිටට අවුරුදු 35ක් විතර ඉඳලා තමයි මේ ගමන දැන් ආවේ. ඕවර්ලෑන්ඩ් ස්විට්සර්ලන්ඩ් ඉඳගෙන සූරිච් නගරයේ ඉඳලා ගාල්ලේ ලංකාවේ ගාල්ල නගරයට රිච්මන්ඩ් විද්‍යාලයට. එතකොට ස්විට්සර්ලන්තයට යන්නේ මොන අවුරුද්ද වගේද? ස්විට්සර්ලන්තයට යන්නේ මල්ලි 91 යන්න. එතකොට දැන් ට්‍රවල් කරන පිස්සුව තිබ්බද ලංකාවේ ඉඳිද්දිත්? ඒ කියන්නේ පොඩි කාලෙදිත් ඉස්කෝලේ යන කාලෙදිත් යාළුවොත් එක්ක එහෙම ට්‍රවල් කරාද? මොකද අපිටත් ඒ වුණ තියෙනවා. ඒ කාලෙත් ඒ විදිහට ට්‍රවල් කරාද? ඔව්. ට්‍රවල් කරන පිස්සුව තදටම තිබුණා. හැබැයි ලංකාවේ ඉන්න කාලෙදී ලොකුවට අපිට ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. බයිසිකල් වලින් යනවා කරන්න ඉතින් ඊට පස්සේ කාලේ මෝටර් සයිකල් වලින් ට්‍රිප් ගියා. ඒ වගේ. හැබැයි ඉතින් මට ඒකට අවස්ථාව ලොකුවට හම්බුන්නේ නැත්තේ මොකද මේ A level ඉවර වෙච්ච ගමන් ඒ කියන්නේ මම දෙසරයක් A level කරා 87යි 88යි. A level ඉවර වෙච්ච ගමන් මම රටින් පිට වෙනවා. ඇත්තටම 91 ස්විට්සර්ලන්තයට ගියාට මම ඊට කලින් යනවා තායිවානට. ගිහිල්ලා එහෙ අවුරුදු 2ක් ඉන්නවා. ඉඳලා ලංකාවට ඇවිල්ලා තමයි ස්විට්සර්ලන්ත වලට යන්නේ. අර ඒ හේතු මත ලංකාවේ ඇත්තටම මම ලොකුවට ඒ කාලේ ඇවිදලා නැහැ. එතකොට මේ ස්විට්සර්ලන්ඩ් වලට ගිහිල්ලා කොහොමද ජීවිතය ගෙන්නේ? කියන්නේ රස්සාවක් කරගෙන ඒ කාලේ මුලින් ඉඳන්ම ට්‍රැවල් කරාද? නැත්නම් රස්සාවත් එක්කද ජීවිතය ගෙවුනේ? ස්විට්සර්ලන්ඩ් ගිහිල්ලා ඔව් මුල් කාලේ ලොකුවට ට්‍රැවල් කරේ නැහැ. මුලින් ගිහිල්ලා ඒ ස්ථිර රැකියාවක් හොයාගන්න වුණා. ඊට කලින් ඉගෙන ගන්න වුණා. මොකද ඇත්තටම ලංකාවේ මෙහිදී ස්කෝල අධ්‍යාපනයෙන් ලොකු මේ ප්‍රතිඵලයක් වගේ තිබුණේ නැහැ. ඒ හේතු නිසා එහෙදී ඉතින් මට ආයිත් මුලින් ඉඳන් පටන් ගන්න වුණා. පස්සේ මෝටර් මෙකැනිසම් තමයි මම තෝරගත්තේ. කළා මේ අවුරුදු 3ක බේසික් කෝස් එකක් කරලා ඊට පස්සේ තව අවුරුදු 2ක් ඇඩ්වාන්ස් කෝස් එකක් කරලා මෝටර් රථ කාර්මිකයෙක් විදිහට තමයි ඔන්න මුලින්ම රස්සාවට ගියේ. මුලින්ම කියන්නේ මුලින් ස්ථිර හරි රස්සාව. ඊට කලින් ගොඩක් රස්සාවල් කරා, පොඩි පොඩි රස්සාවල් ඔය
රෙස්ටරන්ට් වල වැඩ කරා ෆාම් වල වැඩ කරා ඩ්‍රයිවිං ජොබ් කරා ඒ වගේ ගොඩක් කරා ඊට කලින් එතකොට ඒ කියන්නේ ඒ ඔක්කොම කට්ට කාලා තමයි මෙතෙන්ට ආවේ. ඒ ඔක්කොම කට්ට කාලා තමයි පස්සේ ඇත්තටම ඒ මෝටර් මෙකැනික් කෝස් එක කරලා ඉවරලා අවුරුදු 2ක් විතර වැඩ කරා මේ කම්පැනි එකකට වැඩ කරලා පස්සේ හිතුණා දැන් මොනවා හරි තනියෙන් පටන් ගන්න ඕනේ කියලා. මොකද ඉතින් එක තැනකට ආව එතන නවතින. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක තියන්න ඕනේ. ඉතින් ඒ දෙන්නේ මට පේනවා දැන් තියන්න පුළුවන් ඊළඟ ස්ටෙප් එක තමයි තමන්ගේ ව්‍යාපාරයක් කියන ගැරේජ් එකක් පටන් ගන්න කියලා. පස්සේ එහෙම හිතලා 2004 මම හිතන්නේ 2004 ගැරේජ් එක පටන් ගත්තා. පටන් අරගෙන ඒක ඩිවලොප් කරගෙන වැඩ කරගෙන සේවකයෝ කීප දෙනෙක් වැඩ කරා මගේ ළඟ. කරලා අවුරුදු 6ක් 7ක් වගේ එක දිගටම ওই ගැරේජ් එක කරා. කරලා පස්සේදී අපි තීරණය කරා තව ඒ බිස්නස් එක තව ටිකක් ඩිවලොප් කරන්න. එහෙම හිතලා තමයි අපි මේ වාහන රෙන්ට් කරන ගත්තා. ඔය ලොකු ලොරි සාමාන්‍යයෙන් පොඩි ඔය සීට් 9 අරින වෑන් ඒ වගේ ඒක පොඩියට පටන් ගත්ත වෑන් එකක් දෙකක් අරගෙන පස්සේ කොමාරි බිස්නස් එක දැන් මං ගිය අවුරුදු විකුණනකොට අපිට වාහන 20ක විතර ප්‍රමාණයක් තිබ්බා. පස්සේ ඉතින් ওই බිස්නස් දෙකම පැරලල් කරගෙන ගියා අවුරුදු 20ක් විතර. එතකොට දැන් අපිට දැන් පිටිපස්සෙන් තියෙන මේ Wrangler එක. එතකොට මේ Wrangler එක ඇත්තටම එන්න ගමනක් විතරක් නෙවෙයි ඒ රටවල් දාසේ පහු කරගෙන එද්දි නිදා ගන්න කන්න බොන්න හැම දෙයක්ම කරන්නේ මේක ඇතුළේ සම්පූර්ණ ගෙදරක් තමයි මේක ඇතුළේ තියෙන්නේ. අපි පොඩ්ඩක් දැන් මේක කොහොමද සෙටප් එක ඇතුළේ හැදිලා තියෙන්නේ කියලා පොඩ්ඩක් ඇතුළේ අරලා බලලා මොනවද අලුතෙන් දාලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. මෙතන තියෙන කැමරා මේකේ එක්කෙනෙකුට සහ දෙන්නෙකුට ඉඩ තියෙනවා ඉදිය ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා පඩියක් වාහනය ඇතුළට නගින්න. මම ඇරලා පෙන්නන්න වහල දැන් මොකද වහල ඇරියාම වහල උඩ තියෙනවා තව ඇඳක් කාර් එකේ දිගටම. ඕනනම් දෙන්නෙකුට හදිසියකට නිදා ගන්න පුළුවන්. මෙතන තියෙනවා අපේ කිචන් එක. කුස්සිය මෙහෙම අදින්න තියෙන්නේ. ඇදලා මේක ඇතුළේ තියෙනවා ඇඳි ගෑරුප්පු පිහි මේක ගෑස් ස්ලිපර්. මෙතන තියෙනවා 3-5 බොල් ටික මිරිස් කුඩු ඔක්කොම අපේ ලංකාවේ කෑම උයන්න. අපි දැන් වාහනේ සෙටප් එක ගැන කතා කරා. දැන් අපි ගමනට එමු. ස්විට්සර්ලන්තේ ඉඳන් ශ්‍රී ලංකාවට අපේ ගමන ගැන කතා කරන්න තමයි යන්නේ. දැන් වාහනේ හදාගෙන ඉවරුණාට පස්සේ ඔක්කොම ප්ලෑන් කරලා ස්විට්සර්ලන්ත වලින් පටන් ගන්නවා. දැන් මාස කීයක් ගියාද අයියේ සම්පූර්ණයෙන් එන්න ගමන? මාස 3ක් ගියා ඉන්දියාවට. 3ක් කියන්නේ. එතකොට මෙහෙට ඇවිල්ලා කොච්චර කාල වෙනවද? මෙහෙට ඇවිල්ලා දැන් මාස මම හිතනවා 4ක් විතර වෙනවා. එතකොට නැවේ ආපු ප්‍රමාණය ඔක්කොම බලනකොට සම්පූර්ණ ගමන දැනට මාස 8ක් විතර වෙලා තියෙනවා. 8ක් වගේ. ඔව්. එතකොට ස්විට්සර්ලන්ත වලින් පටන් අරගෙන කොහෙටද මුලින්ම යන්නේ? කොහොමද ඒ රටවල් ටික? ස්විට්සර්ලන්ත වලින් පටන් අරන් මුලින්ම ජර්මනිය හරහා එන්නේ. අපි ඇත්තටම අර මේ තුර්කියට එනකන් ලොකුවට ප්ලෑන් කරේ නෑ මේ නතර වෙන්න. ස්විට්සර්ලන්ත ජර්මනිය ස්ලෝවේනියා ස්විට්සර්ලන්ත ජර්මනිය ඕස්ට්‍රියාව ස්ලෝවේනියා ක්‍රෝේෂියා සර්බියා ඒ හරහා තමයි එන්නේ. අපි ඇත්තටම මේ ටුවර් එක ප්ලෑන් කරනකොටම මුලදී කිව්වේ අපි තුර්කියට එනකන් ලොකුවට මග නතර කරන්න නැtei කියලා. ඒ කියන්නේ අර ට්‍රැවල් කරපු පැතිත් තියෙනවනේ. එතකොට අර ඒ ටික ලොකුට නොයා ගියපු නැති පැතිවල වැඩියෙන් ඉන්න ප්ලෑන් කරනද කි? ඔව් අපි අර ගියපු පැතිත් තියුණා. එහෙම නැතුණත් ආපස්සට හරි අපිට යන්න පුළුවන් නිසා වැඩි දුරක් නැහැ තුර්කියට. ඒක නිසා අපි කල්පනා කරේ පුළුවන් ඉක්මනට තුර්කියට ඇවිල්ලා එතන ඉඳන් ටුවර් එක ස්ටාර්ට් කරන්න. තුර්කියට අපි ආව දවස් 10ක් 11ක් වගේ වෙනකොට ඇවිල්ලා තුර්කියෙන් අපි ගියා ජෝර්ජියා වලට. එතකොට රටවල් වල සාමාන්‍යයෙන් බලන්න දේවල් එහෙම තියෙද සාමාන්‍යයෙන් ලස්සනද රට? ඔව් ගොඩක් ලස්සන දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම බලන්න තුර්කියෙම ගොඩක් ලස්සනයි. ගොඩක් ලොකු රටක්. අර හොට් එයාර් බැලුන්ස් කියලා පෙර ගොඩක් වෙලාවට මේ Google සර්ච් කරාම තුර්කි කියලා ෆොටෝස් එහෙම එන්නේ ඒවනේ. එතකොට ඒවත් සාමාන්‍යයෙන් තියෙද කියන්නේ ඒක නිකන් සංස්කෘතියක් වගේ දන්නේ නැහැ ඒකනේ මොකක් හරි. ඔව් ඒ හොට් එයාර් බැලුන්ස් වලට ප්‍රසිද්ධයි ගොඩක් තුර්කිය. මේ හරියට ටුවරිස්ට්ලා එනවා. මේ අපි ඇත්තටම මෙතන ඒ හොට් එයාර් බැලුන්ස් තියෙන ඒරියා එකේ දවස් 2ක් හිටියා. රෑ 2ක් නතර වෙලා හිටියා. අපිට පාක් කරන්න පුළුවන් මේ ලොකු පාකින් එකක්. එතනින් තමයි හොට් එයාර් බැලුන් ස්ටාර්ට් කරන්නේ ලෑන්ඩ් කරන්නේ. ඒක හුඟක් උදේ පාන්දර වෙන දෙයක්. උදේ 4ට
4 5 වෙනකොට වගේ ඒගොල්ලෝ ස්ටාර්ට් කරනවා. කරලා 8 9 වගේ වෙනකොට ලෑන්ඩ් කරනවා. ඒ කියන්නේ එතන හොට්ටයා බැලුම් නිකන් 10ක් 20ක් නෙවෙයි. 100 ගාණක් එක සැරේට ලොකු ස්ටාර්ට් කරනවා. ටුවරිස්ට්ලා ප්‍රමාණයක් ඇතිනේ ඒවට. ඔව් ලොකු ටූරිස්ට්ලා ප්‍රමාණයක් ඉන්නවා. ඒක හරි ලස්සනයි. උදේට මේ ඒ කියන්නේ අර මේ ටිකක් අඳුරු ගතියත් එක්කම අර හොට්ටයා එක ගෑසොලින් මේව කරන්නේ අර මේ දැල්ලත් එක්ක සාමාන්‍ය උදේ 5 මාරට විතර වගේ ඉර නැගගෙන එන වෙලාවට මේ හොට්ටයා බැලුම් එක ගියේ නැති වුණත් ඇස් දෙකෙන් දකින්න එක දර්ශනයක්. ඒක ගොඩක් ලස්සනයි. එතකොට තුර්කියෙන් පස්සේ කොහෙටද යන්නේ? තුර්කියෙන් පස්සේ අපි යනවා ජෝර්ජියා වලට. ජෝර්ජියා වල අපි ටිකක් ට්‍රැවල් කරන්න හිතාගෙන තමයි ගියේ. දවස් සුමානයක් විතර ප්ලෑන් කරා. හැබැයි උනේ ජෝර්ජියා මේ අපි යනකොට ගොඩක් වැස්ස. ලොකුවටම වහිනවා. අපි ඔක්කොම හදාගෙන තියුණු රූට් ඔය කඳු පාරවල් ඕෆ් රෝඩ් ඒ වගේ පාරවල් ඒවයි ගොඩක් දුරට මේ යන්න බෑ වැස්ස නිසා. ඒ කියන්නේ ඒවර කෙටි පාරවල් වගේද හදාගෙන තිබ්බේව සාමාන්‍යයෙන් මේන් රෝඩ් එකේ නෝයා. ඔව් මේන් රෝඩ් එකේ නෝයා කෙටි කඳු පාරවල්. මොකද අපි ගොඩක් ආසයි අර ලෑන්ඩ්ස්කේප් වලට. මේ ඒක බලාගෙන ඊට පස්සේ ඔය කැලෑ පැති වල හරි ගඟ කයින් හරි නවත්තලා රෑ ගත කරලා ඒ විදිහට තමයි අපි ටුවර් එක දිගටම ප්ලෑන් කරේ ඉන්දියාවට එනකම්ම. මේ ඉතින් අර වැස්සේ ප්‍රශ්න නිසා එතන අපි ජෝර්ජියාවත් අපිට කෙටි කරන්න වුණා. කෙටි කරලා අනිත් එක මේ අපි මාර්තු මාසේ වෙනකොට ජෝර්ජියා රෂියාව වගේ රටවල් ගොඩක් සීතලයි. මේ කරලා අපි තීරණය කරා එතනින් එහාට යන්න. ඒකට බ්ලාස්ට් වෙලානේ හීටර්ස් එහෙම තියෙනනේ වාහනේනේ. ඔව් හීටර්ස් එහෙම තියෙනවා. ඇතුලේ නිදා ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර කොච්චර වුණත් අර සීතල ස්නෝ එක ඉතින් ටිකක් අමාරුයි. එළියේ ඉන්න අපි උයනකොට එහෙම ඒක එළියේනේ ඉන්නේ. මේ ඉතින් ඒකමන අපි තීරණය කරා ටික ජෝර්ජියා ටිකක් ඉක්මනට යන්න ගිහිල්ලා රෂියාව වලට එන්න එනකොට අපි රෂියා ජෝර්ජියා බෝඩර් එකට එනකොට මේ ස්නෝ කරලා පාර වහලා. ඒ කියන්නේ දැන් අපි රෂියාව වලට වීසා ගන්නකොට අපි කියන්න ඕන අපි මොන බෝඩර් එකෙන්ද රටට ඇතුල් වෙන්නේ කියලා. දැන් රෂියා ජෝර්ජියා බෝඩර් කීපයක් තියෙනවා. ඒ අපි කියපු බෝඩර් එකකින් තමයි අපිට ඇතුල් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ වීසා එකේ දාලා තියෙන මොන බෝඩර් එකෙන්ද ඇතුල් වෙන්න පුළුවන්. ගොඩ ආරක්ෂාව ටිකක් තදයි පැත්තේ. රෂියා ගොඩක් තදයි. ඉතින් අපි ඒ බෝඩර් එකෙන් ඇතුල් වෙන්න එනකොට මේ ස්නෝ කරලා ඒ පාර වහලා. ඒක යන්න තියෙනවා මීටර් මම හිතන්නේ 2500 3000 උඩින් තමයි රෂියන් බෝඩර් එකට එන්න තියෙන පාරේ. ඒ උඩ ස්නෝ කරලා ඒගොල්ලන්ට ඒක ඉක්මනට සුද්ධ කරගන්න බැරුව අපි දවස් දෙකක් හිටියා මේ රෂියා ජෝර්ජියා ඒ කියන්නේ ජෝර්ජියා පැත්තේ පාරයිනේ නතර කරගෙන පාර සුද්ධ කරනවා. බෝඩර් එකෙන් යන්න බැරුව. ඒ කියන්නේ බෝඩර් එකටවත් එන්න බෑ. බෝඩර් එකට එන්න ඕනේ පාරේ. අපි විතරක් නෙමෙයි වාහන 100 ගාණක්. ඔක්කොම බ්ලොක්. කියන්නේ ගොඩක් කට්ටිය ට්‍රැවල් කරන කට්ටිය ඉන්නවා එහෙම. ඒ කියන්නේ ට්‍රැවලින් නෙවෙයි. ඔය වගේ දුර ට්‍රැවලින් නෙවෙයි රෂියා ජෝර්ජියා යන කට්ටිය, ගෙවල් වල යන කට්ටිය, ඒ වගේ මේ ෆැමිලි පිටින් ළමයි එක්ක දැන් අපිට එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ මේ වාහනේ නිසා. මොකද අපිට ඔක්කොම තියෙනවා උයන්න ඔක්කොම තිබ්බා. අර දැන් අනිත් කට්ටිය ගොඩක් මේ නිකන් නෝමල් කාර් වල ඉතින් ඒගොල්ලෝ රෑ එළි වෙනකන් හීටර් දාගෙන කාර් ස්ටාර්ට් කරගෙන පොඩි ළමයි එක්ක එන මේ ලොකු මේ දුෂ්කර වැඩක් ඒක. ඒගොල්ලෝ එන කට්ටක් කෑවා. ඉතින් එතෙන්දී ඉතින් අපිට කිසි අවුලක් වුණේ අපිට එකම අවුල උනේ දවස් දෙකක් නිකන් අපරාධ එතන රස්තියදු වෙච්ච එක. එහෙම කළා පස්සේ මේ අපි එතෙන්දී ඇහුවා පෙලක් වෙලාට යනවලු සතියක්. අපි බය හිටියේ. හැබැයි කොහොම හරි දවස් දෙකකට පස්සේ මේ බෝඩර් එක ඇරියා. බෝඩර් එක කියන්නේ මේ පාර ඇරියා. ඇරලා ඊට පස්සේ අපි ආවා රෂියන් බෝඩර් එකට. ඇවිල්ලා අපි රෂියන් බෝඩර් එකට එනකොට මේ අපිට උනේ දැන් අතන අර නැවතිච්ච වාහන ඔක්කොම ටික එකපාර එනවනේ. එකපාර බෝඩර් එකට ආවා. ලොකු ට්‍රැෆික් එකක් එතන ඊට පස්සේ. එතන ලොකු ට්‍රැෆික් එකක්. අපි හවස 3ට බෝඩර් එකට ආපු එක පහුවෙන්ද උදේ 10යි බෝඩරෙන් එළියට යනකොට. ඒ කියන්නේ රෂියාව ඇතුළට එනකොට මේ රුසියාවෙත් බෝඩර් හරි අමාරුයි. ඒගොල්ලෝ අර තාම අර පරණ ක්‍රමයට ඉක්මනට වැඩ වෙන්නේ හරි අමාරුයි. ඉතින් අපි දැන් රෂියාව ජෝර්ජියා වලින් පස්සේ අපි කොයි වෙලෙත් දැන් යුරෝප් ඇතුළේ වාහනේට ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නෙකුත් නැහැ. වීසා ඕනත් නැහැ. වාහන ඉම්පෝට් එක්ස්පෝට් කරන්න ඕනත් නැහැ. ජෝර්ජියා වලින් පස්සේ හැම වෙලේම අපි වාහනේ රටට ඉම්පෝට් කරන්න ඕන. ආයි රටෙන් පිටවට එක්ස්පෝට් කරන්න ඕන. ඒකට ඉතින් අර තියෙන පොළ පුරවල අස්සම් කරලා ඔක්කොම. ඉතින් ඕක ජෝර්ජියා වල නම් ඉක්මනට වුණා. රෂියාව වල ගොඩක් අමාරු වුණා.
ඒකත් එක්ක ටික කාලයක් කියන්නේ. Yeah. එතකොට ඒ වයිදිත් පහුවෙද්දී ලොකු කාලයක් ඒවටත් යනවනේ. ඔව්. රෙජිස්ට්‍රේෂන් ඒවත් එක්ක. එයා රශියාවල ඉතින් අපිට ඇත්තටම දවසින් කරගත්තා. ආ. ඉතින් සාමාන්‍යයෙන් අපි දැන් රශිය වල එහෙම බලන්න මුකුත් දේවල් නැහැ. රශියාවල මෙහෙකයි උනේ මේ මල්ලි අපි රශියා ලොකුවට මේ බලන්න ප්ලෑන් කරේ නෑ. ආහ්. රශියා ඉක්මනට ක්‍රොස් කරන්න මොකද රශියා යනවනම් මොනවා හරි බලන්න හරියට මේ රෙඩි වෙලා යන්න ඕන. මේ එහි අපිට උනේ රට ඇතුළට ආපු ගමන් GPS නැතුව ගියා. ආ. ඔය Facebook social media ඒව වැඩ කරන්නේ නෑ. ඉතින් ඒකට පාරවල් එහෙම හොයාගද්දි ප්‍රශ්නයක් වෙනව නේද එතකොට? ඒක Offline තමයි ඔක්කොමනේ. යා ඔෆ්ලයින් මැප් අපි දාගෙන ගියේ නෑ. ආ. ඒකට රෙඩි වුන්නේ නැහැ. ඒකට රෙඩියුන්න අපේ පළවෙනි රෑ ඉන්න හොටෙල් එකේ රූට් එක විතරක් අපි දාගෙන ගියා. ඒකෙන් එතෙන්ට ආවා. එතනින් එහාට පහුවෙන්දා මැප් ගහන්න බලනකොට මේ ඒක හරියටම අපි ඉන්ෆෝමේෂන් අර්ධි උන්නේ මං හිතුවේ නෑ Google Maps වැඩ කරන්නේ නැතුව ටික රෂියාවල. ආ. Google Maps වැඩ කරන්නේ නෑ, GPS වැඩ කරන්නේත් නෑ. එතනින් මේ කොහොමදත්ම රෂියා ටුවර් කරන එක අපි අමතක කරා. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන්නේ නෑ. ඒකට නම් අපි සල්ලි අරන් ගියා. සීමිත ප්‍රමාණයක්. ඉතින් අපි ඒ ගමන තීරණය කරා රෂියාව වලින් පුළුවන් ඉක්මනට ඊළඟ රටට යන්න ඕන කියලා. කියලා රෂියා අපි දවස් 3කින් හරි රෂියා ක්‍රොස් කරා. ක්‍රොස් කරලා මේ අනිත් හේතුව තමයි රුසියාවේ මේ පාර එනකොට පොලිස් කන්ට්‍රෝල් වල හරියට පොලිසියෙන් කන්ට්‍රෝල් කරනවා. පොලිසියයි ආමි එක ස්පෙෂලි ආමිකින් කන්ට්‍රෝල් කරනවා. කන්ට්‍රෝල් කරලා අපේ වාහන හිටන් ලොකු ස්කැනර් වලට දාලා ස්කෑන් කරනවා. අපි වෙනම ඇතුළට එක්කන් ගිහලා අපෙන් ප්‍රශ්න අහනවා. ඉතින් හරි කොම්ප්ලිකේටඩ්. නිකන් එන අර යුද්ධයක් තියෙන රුසියාව ඒ වුණාට අර මොස්කව් කිලෝමීටර් 10 ගානක් දුර යුද්ධ තියෙන්නේ. යුද්ධයක් තියෙන රටක යනවා වගේ අපිට නිකන් ඒක නිසා හරි අන්කම්ෆර්ටබල්. එතෙන්දී අපි හිතුවා අපි රෂියාවෙන් ඉක්මනට යන්න ඕනේ කියලා ඊළඟට ඔයාලා තව ට්‍රැවල් කරන්න ගියොත් එහෙම ඔෆ්ලයින් මැප්ස් නැතුව තව අතරමං එන්නත් පුළුවන් නේ පාර ගිහිල්ලා නේ. ඔව් අමාරුයි. අපි ඇත්තටම මේ අන්තිමට හයිවේ එක හොයාගත්තේ ටැක්සි එක අඬ ගහලා එයාට කිව්වා අපි ඉස්සරහින් යන්න. ආහා. ගිහිල්ලා අපි හයිවේ එකට දාන්න අපි ඊළඟට රට තියුනේ මේ කසකස්තාන්. කසකස්තාන් වලට යන හයිවේ එකට අපි දාන්න අපි ඒගොල්ලන්ට සල්ලි වෙනම යට ගෙවන්නම් කියලා එයත් එක්ක ඇවිල්ලා තමයි අපි හයිවේ එකට දාගත්තේ කසකස්තාන් වලට යන්න. කරලා ඊළඟට අපි එනවා කසකස්තාන්. එතකොට කසකස්තානේ කොහමද ට්‍රැවල් කරාද ඒ වයිදී? කසකස්තානේ ට්‍රැවල් කරා ටිකක් හිටියා අපි. කසකස්තාන් වල සුමාන එකමාරක් දෙකක් වගේ ඉන්නේ නැති. කසකස්තානේ අපි ප්ලෑන් කරන් ආවේ නෑ එච්චර යන්න. අපි හිතන් ආවේ කසකස්තාන් වලින් පුළුවන් ඉක්මනට උස්බෙකිස්තාන් වලට යන්න. මොකද උස්බෙකිස්තාන් ඔක්කොම එතකොට රෂියන් පරණ රෂියන් රටවල්. කියන්නේ සෝවියට් සමූහාණ්ඩුවට සෝවියට් සමූහාණ්ඩුවෙන් අයින් වෙච්ච රටවල්. අපි ලොකු රටවල් නෙමෙයිද එතකොට ඒවා සාමාන්‍යයෙන්? කසකස්තාන් නෙම ලොකුයි. ලොකුයිද? ඔව්. ට්‍රැවල් කරන්න තැන් තියෙනවද දැන්? රට ලොකු වුණාට වැඩි හරිය කාන්තාරේ. කාන්තාරේ. ඔව්. වැඩි හරිය කාන්තාරේ පොඩි කොටසක් තමයි ජනාකීර්ණ ජනශූන්‍ය ගොඩක් කාන්තාර පැතිවල මිනිස්සු නැහැ ලොකුවට. කිලෝමීටර් ගණන් කෙලින් පාර යන්න විතරයි තියෙන්නේ. හැරෙන්න මොකුත් නැහැ. හැරෙන්න මොකුත් නැහැ. ඉතින් ඇත්තටම ওই ගම් නගර හරි දවසකට එකක් පාස් කරන ඒ වගේ. අපි මුලින් ප්ලෑන් කරේ නෑ ඇත්තටම කසකස්තාන් ක්‍රොස් කරන්න. අන්තිමට අපිට ක්‍රොස් කරන්න ඕන. මුලින් අපි හිතන් ආවේ කසකස්තාන් ඇතුළට ඇවිල්ලා මුලින්ම උස්බෙකිස්තාන් වලට එන්න. මොකද උස්බෙකිස්තාන් ඉන්ට්‍රෙස්ටිං කසකස්තාන් වලට වැඩිය. ඔය පරණ සේදමාවත කියලා තියෙන්නේ. ඔව්. ඒ සේදමාවතේ ගොඩක් බලන්න දේවල් තියෙන උස්බෙකිස්තාන් වල. ඔය ඉස්සර එන්නේ මිනිස්සු ඔය ඔටුවම් පිටේ බඩු පටෝගෙන යන වෙළඳාම් කරද්දී ඕන වෙච්ච ඒ කාලේ ඉගෙන ගන්න ඕනේ අපිත්. අන්න සේදමාවත කියලා. ඔව්. ඒ සේදමාවතේ වෙලෙන්දෝ මේ ඔටුව පිට එනකොට ඔටුව ඉන්න ඕනේ ඔය එකක ඔටුව. එහෙනම් තාමත් ඒකේ ඒකේ ඔටුව දැන් නැහැ. දැන් ඉතින් ලොරි වලින් තමයි ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. හැබැයි ඉතින් තාමත් චයිනිස් බඩු ඔක්කොම යුරෝපෙට යන්න හදන පාර තමයි ඕක. සේදමාවතේ. ඔව්. ඉතින් උස්බෙකිස්තාන වල අපි ගොඩක් බලන්න හිතන් හිටියා. ඒ වගේ බලන්න තැන් තියෙන ඔය ඒගොල්ලෝ ඇවිල්ලා නතර වෙච්ච තැන් හොටෙල් වගේ අර ඒ කාලේ මේ නිකන් පොඩි තාප්පු වලින් බැඳලා හදපු ඔටුව නවත්තන තැන්. ඒවා තාම තියෙනවද ඒ කියන්නේ? ඒවා තාම තියෙනවා උස්බෙකිස්තාන වල ගොඩක්. ඉතින් අපිට මේ උනේ මේ කසකස්තාන් වලින් උස්බෙකිස්තාන් වලට එන බෝඩරේ ඒක වහලා. ඒක වහලා හේතුව ඒක මොනවද රිපෙයාර්. ඒකට ඒක යන්න දෙන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් වාහන වලට විතරයි. බඩු විතරක් ගෙනියන්න
මිනිස්සු යන වාහනවලට යන්න දෙන්නේ. ඊට පස්සේ අපිට උස්බෙකිස්තානයේ ලොකු කොටසක් මිස් වුණා. ඒ ගමන තමයි අපි කසකස්තාන් දිගේ ක්‍රොස් කරලා උස්බෙකිස්තාන් වල අනිත් කොනෙන් තමයි අපි ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ එන්ඩ් පොයින්ට් එකෙන් ඇතුල් වෙලා උස්බෙකිස්තාන් පොඩි කොටසක් තමයි බලන්නේ. ඒක තරම් ඒක ඇතුලේ ට්‍රැවල් කරන්න උන්නේ නැහැ ඒක නිසා. හම්බුන්නේ කසකස්තාන මුකුත් නැද්ද ඒ කියන්නේ විශේෂ දේවල් වෙච්ච දේවල් මොකද? කසකස්තානයේ අපි බැලුවා වටින දෙයක් අරල්සේ කියලා මේ ලෝකේ තිබිච්ච ලොකුම මුහුදක්. ඒක මම දන්නේ නැහැ හැබැයි හරියටම මේ කැස්පියන් මුහුද මේ කියන්නේ කැස්පියන් වැව තමයි විල තමයි මම හිතන්නේ ලොකුම ලෝකේ. මම හිතන්නේ මේක දෙක හරි තුන හරි ඒ වගේ විශාල මේ වැවක්. ඒක ඔය මේ රෂ්‍යාවල මේ මිස්මැනේජ්මන්ට් නිසා ඒගොල්ලෝ ඒ වැවේ එන ගඟවල් වෙන පැතිවලට හරවල වතුර අරන් ඔය වැව හින්දෙනවා. ඉතින් අපි ඕක බලන්න ගියා. ඒ කියන්නේ දැන් වැව හින්දිලා අර වැවේ තිබුණු ලොකු නැව් වැව මැද්ද එහෙමම තියෙනවා. එහෙමම තියෙනවා. ඒව මලකඩ කාලා එහෙමම තියෙනවා. ඉතින් ඒ වැවේ දැන් පොඩි කොටසක වතුර තියෙනවා. ඉතාලම පොඩි කොටසක. ඒ වැව දිගේ කිලෝමීටර් ගණන් යන්න පුළුවන් වාහනේ. මේ ඒක හරි ඉන්ට්‍රෙස්ටිං. ඉතින් ඒක අර මිනිස්සු විසින් කරපු ලොකුම මේ අපරාධයක් කියලා තමයි කියන්නේ ස්වභාවධර්මයට. ඒක බැලුවා. ඒක නම් ගොඩක් වටින දෙයක් වුණා. නැත්තම් ඊට අමතරව ලොකුවට උස්බෙකිස්තාන කසකස්තාන් වල බැලුවේ නෑ ඇත්තටම. ඉතින් අර ඉන්ට්‍රෙස්ටිං පාර. ඒ කියන්නේ කාන්තාර මැද්දෙන් කිලෝමීටර් ගණන් කෙලින් පාරවල් ඔය වැලි කුණාටු අර ඉතින් ඒක හරි අර වෙනස් අත්දැකීමක්. එතකොට කසකස්තාන උස්බෙකිස්තානට යනවා ඊට පස්සේ කොහෙද යන්නේ? අපි එතනින් උස්බෙකිස්තානට ගිහිල්ලා උස්බෙකිස්තානෙත් වැඩි වෙලා ඉන්න අපි යනවා ඊට පස්සේ තාජිකිස්තාන වලට. අපේ ඇත්තටම ඔය මේ මුළු ටුවර් එකේම හයිලයිට් එක තිබුණේ තාජිකිස්තාන ඉඳන් කිර්ගිස්තාන් වලට එනකන් ඔය පමීර් හයිවේ කියන පාර. කලින් කිව්ව පාරනේ. ඒක යන්න බලාගෙන ආවා කිව්වනේ. ඒක තමයි අපි ප්ලෑන් කරගෙන යන්න. ඒ පාරේ පුළුවන් තරම් කාලයක් ඉන්න. ඒ කියන්නේ පාර මොකක් හරි විශේෂත්වයක් තියෙද? විශේෂත්වයක් කියන්නේ ඒක ප්‍රධාන පාරක්. මතක විදිහට කිර්ගිස්තාන් වල ඔෂ් කියන නගරෙයි තාජිකිස්තාන් වල තුෂම්බේ කියන නගරයයි දෙක සම්බන්ධ කරන ප්‍රධාන පාරක්. ප්‍රධාන පාරක් වුණාට මේ තාර දාපු පාරක් නෙවෙයි. නෑ. නිකන් ගල් බොරළු පාරක්. හැබැයි ඒක ට්‍රක් පිටන් යනවා. කියන්නේ ඕන කෙනෙක්ට සාමාන්‍ය නෝමල් පාරක්ද නැත්නම් ඒක ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒක එක කොටසක් තියෙනවා. ඒක ඕන කෙනෙකුට යන්න බෑ. ඒක යනවනම් වෙනම පර්මිෂන් එකක් ගන්න ඕන. ඒ කොටස තමයි මේ ඇෆ්ගනිස්තාන් අයින දිගේ යන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ ඇෆ්ගනිස්තාන් මෙතන ගඟක් තියෙනවා. මේ ගඟෙන් මේ පැත්ත තාජිකිස්තාන්. ඒකේ මේ සිකියුරිටි රීසන් නිසා යන්න දෙන්නේ නැහැ මේ ඕන විදිහට. ඒකට අපි තුෂම්බේ වලින් පර්මිෂන් එකක් ගන්න ඕන. අපි යන දවස් ගාන කියලා ඒ දවස් ගානට ඒගොල්ලෝ පර්මිෂන් එකක් දෙනවා. ඒ පර්මිෂන් එකත් එක්ක තමයි චෙක් පොයින්ට් තියෙනවා හමුදාවේ. ඒ හමුදාවේ මුලින්ම ඇතුල් වෙනකොට ඒ හමුදාවේ චෙක් පොයින්ට් එකට අපේ පර්මිෂන් එක පෙන්නලා ඒගොල්ලෝ අපේ විස්තර ඔක්කොම ලියාගෙන ඊට පස්සේ තමයි ගමන පටන් ගන්න. ඉතින් අපි කොහොම හරි දැන් තාජිකිස්තාන් තුෂම්බේ වලට ඇවිල්ලා දවස් 3ක් විතර අපි තුෂම්බේ වල නතර වුණා. නතර වෙලා මේ වාහනේ රෙඩි කරගන්න අපි කෑම අර මේ ඔක්කොම එකතු කරගන්න වාහනේ ඩීසල් පුරව ගන්න ඒ ටික ඔක්කොම කළා. වාහනේ රිපෙයාර් වගේත් තුනේ ඒව ටිකත් අපි තුෂම්බේ වලදී කරගත්තා. කරගෙන ඊට පස්සේ තුෂම්බේ ඉඳලා කිලෝමීටර් 150ක් විතර එන්න ඕන අර හයිවේ එකට ඇතුල් වෙන්න. ඒ කරලා අපි උදේ 8ට විතර තුෂම්බේ වලින් මේ පිටත් වෙලා ඇවිල්ලා එතනදී අපි අර හයිවේ එකට ඇතුල් වෙනවා පළවෙනි දවසේ. එතනින් ඉඳන් තමයි හරියට ඇඩ්වෙන්චර් එක පටන් ගන්න. එතකොට මේ ඔය ටික නිකන් සාමාන්‍යයෙන් වාහනේ කිසිම ප්‍රශ්නයක් මුකුත් උන්නේ නැහැ. ඔය ටික නිකන් ලොකු ප්‍රශ්නයක් වුණ නැහැ. පොඩි දෙයක් වුණා. අපිට පස්සේ තුෂම්බේ වලින් ඒක ටක් ගාලා හදාගත්තා, සර්විස් එකක් කරගත්තා. ඒ ඇරෙන්න වෙන මොකුත් උන්නේ නැහැ. දැන් හයිවේ එකට දාලා ඊට පස්සේ කොහෙටද යන්නේ? ඊට පස්සේ අපි පමීර් හයිවේ එකට ඇතුල් වෙලා ඊට පස්සේ එනෝ ඔය අතරේදී හම්බ වෙන ගම්වල ඔක්කොම පොඩි ගම්වල. ඒවා නිකන් ඔය මිනිස්සු මම හිතනවා ලොකුම ගමක් අහුණා නම් මිනිස්සු 2000ක් ඉන්නති කියලා. නැත්තම් ඔය මිනිස්සු 100යි 200යි නිකන් ගොවියෝ හුඟක් ඒගොල්ලෝගේ මොනවද බැටළුවෝ එළුවෝ තියෙන පොඩි ෆාම්. ඒ වගේ
තියෙන ගම් හරහා තමයි අපි එන්නේ. ඒ කියන්නේ පැත්තේ නිකන් අර ශුෂ්ක ගතියක්ද තියෙන ගස් කොළන් එහෙම අඩු පරිසරයක් වගේද කොහොමද එන්නේ කාලගුණ තත්ත්වය මේ පැත්තේ කියන්නේ වහින පැති නෙවෙයිනේ. එහෙ දේශ ගුණේ ඇත්තටම ගස් කොළන් නැහැ. අඩු නෙමේ ඇත්තටම නැහැම තමයි. මේ ඇත්තට ඔය දැන් ඉන්න සතෙකුට හරෙකුට කන්න තනකොළයක්වත් නැහැ. හරක් ඉන්න හොඳ මොනවද කන්නේ කියලා ඒගොල්ලෝ දැන් කිව්වා ඒගොල්ලෝ පිටින් ඉම්පෝට් කරනවලු තනකොළ ඔය පිදුරු වගේ. එනල්ල ඒව දෙනවලු නැත්තම් ඉතින් ඔය පොඩියට එන තනකොළ කෑලි එහෙම කනවා හරක්. ඉතින් ඒ වගේ මේ ලොකු ගස් නැහැ. ලොකු ගස් මොනවත් නැහැ. ගල් බොරළු තියෙන්නේ මාර තර්කසයි හරියට හුළඟ එන වියලි. ඉතින් ඒ වගේ මේ හරි මේ හાર્ඩ් හෙවි පැත්තක් ඒ පැතිවල ජීවත් වෙන මිනිස්සුන්ට ගොඩක් අමාරු වෙන්නේ. ගොඩක් අමාරුයි. වතුර ප්‍රශ්න ඔක්කොම වෙනවනේ. ඔව්. එයා. ඊට පස්සේ කොහෙටද යන්නේ? ඒ පාරේ තමයි අපි එන්නේ දැන් අපි ඒ පාර ප්ලෑන් කර දවස් 12ක්. දවස් 12ක්. එතකොට කිලෝමීටර් කීයක් විතර තියෙනවද? කිලෝමීටර් 1300ක්. 300ක් 400ක් ඔය වගේ. 1500ක් නෑ මං හිතන්නේ මට මතක විදියට. ඒක දවස් 12 ප්ලෑන් කරලා අපි ඔය පාර එනකොට මේ ඇත්තටම හැමතැනම දැන් දවසට චෙක් පොයින්ට් 3ක්වත් පාස් කරන්න ඕන. හැම චෙක් පොයින්ට් එකකම ඒගොල්ලෝ අපි අරගෙන අපෙන් විස්තර ලියාගෙන ඒගොල්ලෝ ඊළඟ චෙක් පොයින්ට් එකට ඉන්ෆෝම් කරනවා ආද මෙන්න මෙහෙම වාහනයක් එනවායි. දැන් ඊළඟ චෙක් පොයින්ට් එකකින් මේගොල්ලෝ දන්නවා යන්න පැයක් ඇතුළත එතෙන්ට යන්න පුළුවන් නම් හරි පැය 3ක් ඇතුළත යන්න පුළුවන් නම් ආවේ නැති වුණොත් ඒගොල්ලෝ හොයනවා මේකට මොකද උනේ කියලා. ඒ පාරේ අපි දැන් යන ඇෆ්ගනිස්තාන අයින දිගේ එන පාරේ අපිට ඕන තැනක නිදා ගන්නත් බෑ. වාහනේ නවත්තගෙන මේ හමුදාවෙන් ආරක්ෂක හේතුන් නිසානේ. ආරක්ෂක හේතු නිසා කොයි වෙලෙත් හමුදාවෙන් 4 දෙනාගේ වගේ ගෲප් එකක් ඒ පැත්තට මේ පැත්තට ඒ කියන්නේ යවිදිනවා. ওই පාර දිගේ ඇත්තටම හරි ඉන්ටරෙස්ටිං එක. අපි දැන් එනකොට මෙහෙම ගඟක් තියෙනවා. ගඟෙන් එහා පැත්තේ ඇෆ්ගනිස්තානයේ මිනිස්සු ඉන්නෝ පේනවා. දේවල් තියෙනවා. දැන් කෙලින්ම රට වෙන් වෙනවද එතන? රට වෙන් වෙනවා ඒ ගඟෙන්. ඉතින් අර ඇෆ්ගනිස්තානයේ ගිහම අපිට දැන් නම ඇහුවම ටිකක් එකපාරට බය වෙන රට. ඔව්. යුද්ධ ඕනේ ඔලුවට එන්නේ. දවස්වලත් එහෙම. ඔව්. ඉතින් ඒක නිසා මේ පැත්තේ මිනිස්සු කරන්නේ මොනවද කියලා බලන එක අපිට ඉතින් හරි අර මේ ජොලි වැඩක්. ඔකත් බලාගෙන අපි ඇෆ්ගනිස්තාන් දිගේ එන්න දින අතරම කිලෝමීටර් ওই පාරේ වැඩි කොටස කිලෝමීටර් 1000ක් විතර ওই ඇෆ්ගනිස්තාන් දිගේ තමයි එන්න ඕන. ඒ පැත්තේ ඉතින් ඒකේ තියෙන අනිත් විශේෂත්වය තමයි ඇෆ්ගනිස්තාන් පැත්ත හරිම දුෂ්කරයි. තජිකිස්තාන් දැන් අපි එන පැත්තත් දුෂ්කරයි. අරගොල්ලෝ ඊටත් වැඩි දුෂ්කරයි. ඒගොල්ලන්ට වෙනවත් නැහැ. ඒගොල්ලෝ හුඟක් වෙලාවට ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ තාම අර ඉස්සර වගේ ඔටුවන්ගේ පිටේ බඩු දාලා. ඔටුව වාහන වලින් නෙවෙයි. වාහන අඩුවෙන් තියෙනවා. ගොඩක් ඒ පාරවල වාහනේ යන්න බැරි පාරවලුත් තියෙනවා. අපි දැක්ක ඔය ඔටුව 10 15 මේ එක දිගට බඩු පටවගෙන මේ යන මිනිස්සු යන අස්පේ පිටේ අර ඔටුව මේකත් එක්ක ගමන යනවානේ. ඉතින් ඒවා අර අපි කියන්නේ අහපු දේවල් වලට දැකපු දේවල් නෙවෙයි. ඒවා දකින්න හැම රටකම ඇත්තෙත් නැහැ. දැන් ඒ තරමට දුෂ්කරයි අර පැත්ත. ඒ රටත් දුෂ්කරයි පැත්තත් ස්පෙෂලි දුෂ්කරයි. ඉතින් ওই ටික බලාගෙන තමයි අපි දිගටම ආවේ. ඒ පාරේදී තමයි වාහනේ කැඩෙන්නේ. ඒ පාරේදී වාහනේ කැඩෙනවා මේ ඇතරම මාර කට්ටක් කනවා. කියන්නේ කැඩෙනවා කියන්නේ කලින් තත්තර වඩා දරුණු වෙනවද? කලින් එකපාරක් කැඩෙනවා කියන්නේ කලින් ඒ පොඩි රිපෙයාර්නේ. කැඩිලා එහෙම යන්න බැරි තත්ත්වයට ආවේ නැහැ. අර එක සද්දයක් ඇවිල්ලා එක කෑල්ලක් මාරු කර ඉස්සරහා ඒ වගේ. මේක එහෙම නෙවෙයි පාරේ එනකොට ඩුක් ගාලා කාර් එක නතර වෙනවා. මුකුත්ම කරගන්න බැහැ. මුකුත්ම කරගන්න බැහැ. ඊට පස්සේ අපි ඕක ස්ටාර්ට් කරන්න try කරා ස්ටාර්ට් වෙන්නේ නැහැ. පස්සේ මගේ ළඟ අර ස්කෑන් කරන මේ ඇප් එකක් දාගෙන තියෙනවා හැන්ඩි එකේ ටෙලිෆෝන් එකේ. ස්කෑන් කරලා බලනකොට ඩීසල් ප්‍රෙෂර් එක අඩුයි. ඊට පස්සේ බැලුවා දැන් මොකද්ද කරන්න පුළුවන් කියලා බලනවා මොනවත් කරන්න බෑ. අපි ගාව තියෙන ටූල් වලින් හදන්නත් බෑ. ඩීසල් ප්‍රෙෂර් එක අඩු වෙන්න හේතුව මොකද්ද කියලා හොයාගන්න ටූල් එකක් ඇත්තෙත් නෑ. පස්සේ මේ කරන්න තියෙන එකම දේ ඇදගෙන ඊළඟට තියෙන ටවුන් එකට ගිහිල්ලා මොකක් කර විසඳුමක් හොයාගන්න කියලා පැය භාගයක් වගේ අපි එතන ඉන්නකොට එනවා ඇත්තටම මේ රෂියන් තව ගෲප් එකක් අපි වගේ ඕලෑන්ඩ් ට්‍රැවල් කරනවා. ආ කියන්නේ සෙට් එකක් වෙනවද? සෙට් එකක් වෙනවා. ඒගොල්ලෝගේ වාහන 11ක්ද කොහෙද ඇවිල්ලා වාහන දෙකක් අපිට හම්බ වෙන තින්දි. ඊට පස්සේ ඒගොල්ලෝ ඉඳන් කියනවා මේ මොකද්ද කරන්න පුළුවන් මොනවද අපි කරන්න හෙල්ප් කරන්නේ කොහොමද අර එහෙම කියලා අහුවාම මේ නවත්තලා අහනවා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ටත් කරන්න බෑ. ඒගොල්ලොන්ට මේ කොහොමදත් මේ මොටර් මෙකැනික් වාහන හැදීම ගැන කිසිම දැනීමකුත් නැහැ බඩුත් නැහැ. ඒ ඉතින් අපිට ඒගොල්ලෝගේ ඒක බලාපොරොත්තු වෙන්න බෑ. පස්සේ අපි කියනවා මේ
පුළුවන් නම් අපි දෙන්න වාහනේ මෙතන තියලා අපි දෙන්නම ඊළඟ ටවුන් එකට එක්ක යන්න කියලා. ඒක කිලෝමීටර් 20ක් වගේ තියෙනවා. කාරි හොයාගන්නත් පුළුවන් නේ. කවුරු හරි හොයාගන්න අඩුම ගානේ ඔව් දැන් මේක වාහනේ ඇදගෙන යන්න කියන්නත් බෑ ඒගොල්ලෝ. පස්සේ මේ අපි ඒ ටවුන් එකට මේගොල්ලෝගේ වාහනේ නැගලා යනවා. එන්දී මේ අපිට හම්බ වෙන කෙනෙක් වාහනේ ඇදගෙන ඉන්න. අල්ලි ගෙවලා අපි යත් එක්ක ඇවිල්ලා වාහනේ ඇදගෙන අරන් යනවා ඒ ටවුන් එකට. ටවුන් එක කිව්වට ඒක දුෂ්කර ගම්මානයක්. ගම්මානේ නම මුර්ගාප් කියලා. මුර්ගාප්. ඔව්. ඉතින් ওই මුර්ගාප් ගමේ මේ ඉන්නේ ඇදන් ආපු එක්කෙනා අපිට කිව්වා මෙකැනික් කෙනෙක් ඉන්න එක්කෙනෙක් එයා ගාවට ගෙනින් බලමු කියලා. ඉතින් එයා ගාවට තමයි වාහනේ අපි ඇදගෙන ආවේ. ඇවිල්ලා එයා ගාවට ගෙනිච්චාම එයාටත් කරන්න පුළුවන් දෙයක් නැහැ. මට තේරුණා මෙයාට කිසිම අයිඩියා එකක් නැහැ. ඒතර දැනීමක් නැතුව නැහැ. ඉතින් එයා ওই පොඩි අඬු කෑලි ටිකක් තියාගෙන ගමේ වාහනේ එන්නේ අනිත් එක ඔය වගේ අර ඒ කියන්නේ වාහන තියෙන පැත්තකුත් නෙවෙයි වෙන්න තියෙන එක නව හදන්නේ කියලා. ඔව්. වාහන තියෙන පැත්තකුත් නෙවෙයි තියුණත් අර පරණ වාහන ටිකක් තියෙන්නේ ඉතින්. ඒවා අර නිකන් කටුවෙන් මිටිය වාහන හදන්නේ අන්න ඒ වගේ මෙකැනික් කෙනෙක්. පස්සේ මේ අපි ඔකේ කියලා එතන යත් එක පොඩ්ඩක් try එකක් දුන්න හදන්න මේක. පෙට්‍රල් ඩීසල් පොම්පයක් තියුණා මං ගෙනල්ලා අපි ඒක අරගෙන ආවා ස්පෙයා පොම්පයක්. පොම්පේ අපි මාරු කරා. හැබැයි බලනකොට පොම්පෙත් වැරදි පොම්පයක් අන්තිමේ කොහොම හරි මේක කළා පොම්පේ මාරු කරලා බැලුවා හරියන්නේ නැහැ. ඉතින් එතනින් එහාට මේ හදන්න බැරි බව තේරිච්ච නිසා එතන හිටිය දවස් 3ක් විතර. මේ ඒ ගෙදර වාහනේ කැඩිච්ච නිසා දවස් 3ක් විතර. දවස් 3ක් ඒ ගෙදර. ඉතින් ඒ මෙකැනික් හොඳයි අපිට උදව් කරා. අපිට නිදාගන්න එහෙම ඒගොල්ලෝ ගෙදර බිම පැදුරක් දාලා දුන්නා. ඒගොල්ලෝ කන එකෙන් කන්න දුන්නා. ඉතින් කෑමත් හරි කන්න දෙයක් නැහැ. ඇත්තටම මේ තියෙන්නේ ඔය වේලපු ಜಾති කෑම ಜಾති වේලපු මිදිය අරව මේවා පාන් මේ කියන්නේ ඒ මිනිස්සුන නයි ඉතින් පොරුදු ඇති කොහොමද අපිට ගියාට පස්සේ ප්‍රශ්නයක් නේ. අපිට මේ අමාරුයි. ඉතින් පස්සේ මේ ඕක කකා කොහොම හරි දවස් 3ක් ඉඳලා දැන් මට තේරුණා හදාගන්න බෑයි කියලා. ඒ ගමන් මෙයා එයාට කිව්වා අපිට පොඩ්ඩක් උදව් කරන්න මේක මේ ඊළඟ සිටි එකට ගෙනියන්න. ඒක ටිකක් ලොකු සිටි එකක්. හැබැයි ඒක තියෙන්නේ කිර්ගිස්තාන් වල. අපි බෝඩර් එකක් ක්‍රොස් කරනවා. ඒකට යනවා කිලෝමීටර් 500ක් විතර දුර. 550ක් විතර දුර. ඒකල්ලා මේ ඊට පස්සේ එයා මට කෙනෙක් හොයලා දුන්නා ඇදගෙන යන්න වාහනේ. ඒ හොයලා දීපු එක්කෙනාට යන්න පුළුවන් කිර්ගිස්තාන් බෝඩරේට විතරයි. එතන එහාට යන්න බෑ. එතන එහාට යන්න බෑ. ඒ රටවල් දෙකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ රටේ කට්ටිය මෙහෙට එන්න බෑ. මේ රටේ කට්ටිය මෙහෙට යන්න බෑ. එහෙම ප්‍රශ්නයක්. පස්සේ අපි එතනම ඉන්නකොට අහම්බෙන් තව එක්කෙනෙක් ආවා කිර්ගිස්තාන් එක්කෙනෙක්. එයා ටූරිසම් කරනවා. එයාට පර්මිට් එකක් තියෙනවා රටවල් දෙකට යන්න. ටූරිස්ලා වගේ තුෂාන්බේ අරන් ගිහලා අපෝ රිටර්න් එන ගම. පස්සේ අපි එයාගෙන් යවුවාම එයා කිව්වා ඕකේ මං වාහනේ අදින්නම් බෝඩරේ ඉඳන් කිර්ගිස්තාන් වල ඔය ඒ සිටි එකට. ඔව්. ඔස්සොල්. ඊට පස්සේ මේ මෙහෙ එක්කෙනා ඉඳන් කිව්වා මෙයා මෙතන ඉඳන් අර බෝඩරේට අදන් යනවා. ඒකට බෝඩරේ ඉඳලා යන්න විදියකුත් තියෙනවා. ඔව්. ඒ ගමන ඕක හදාගෙන මේ අපි මල්ලි ඇද්දා කියන්නේ මේ උදේ 8ට පටන් ගත්ත එක පහුවෙන්ද උදේ 9යි 9:00 අපි ඒ පැත්තට එනකොට කිර්ගිස්තාන් වලට වේගෙන් එන්නත් බැහැනේ තින්නේ දැන් වාහනේ ඇදගෙන නිසා කොහොමද? ඔව් අයියෙන් යන්නත් බෑ අපි හෙමින් ඇද්ද රෑ එළි වෙනකම් නිදාගත්තේ නැද්ද? නිදාගත්තෙත් නැහැ රෑ එළි වෙනකම් වාහනේ ඇදලා කොහොම හරි මේ කියන්නේ බෝඩර් එක ක්‍රොස් කරන්න ඉබේ. ඔව් කිර්ගිස්තාන් තාජිකිස්තාන් බෝඩර් එක ක්‍රොස් කරන්න එතනත් වෙලා ගියා. ඔව් ගිහිල්ලා ඊට පස්සේ එතනින් කිර්ගිස්තාන් තාජිකිස්තාන් බෝඩර් දෙක ඇතුලේ තියෙන නෝමෑන් සෝන් එක. ඒ කියන්නේ ඒ කෑල්ල රටවල් දෙකටම අයිති නෑ. ඒක හෙන දුෂ්කරයි ඒ පාර. ඒ කියන්නේ රටවල් දෙකෙම පාර මේන්ටේන් කරන්නේ. ඒකෙත් වාහනේ හිර වුණා. අපි ඒ ගමන් එතනත් පැය දෙකක් විතර පරක් වුණා වාහනේ කොහොම හරි අර ඉස්සරහ මේකේ තියුනේ රින්ච් එකක්. ඒ රින්ච් එක දාලා අපි වාහනේ එළියට ඇදලා එහෙම කරගෙන මේ කොහොම හරි පහුවෙන්ද උදේ 9ට විතර ආවා අපි මේ ඔස්සෝල්. එතකොට වාහනේ තාම කැඩිලානේ. එතකොට ඒ ටිකේ කොච්චර කාලයක් වගේ සම්පූර්ණයෙන් ගියාද? ඒ කියන්නේ වාහනේ කැඩිලා අපිට කොහොම හරි දෙයක් වාහනේ කැඩිලා දැන් ඔස්සෝලෙන් ඊට පස්සේ අපි එතනින් තව දුරට අදිනවා. ඇදලා වාහනේ හදාගෙන ඉවරනකොට දවස් 11ක් අපිට එතන ඔස්සෝලට ගෙනල්ලා අපි එහෙදි හොයාගත්ත ලෙඩේ හරියට මොකද්ද කියලා. ඒ ගැරේජ් එකකට ගෙනහිල්ලා තැනක් හම්බුණා. ඔව් හොඳ ගැරේජ් එකක් හම්බුණා. ඒගොල්ලෝ ගාව ටූල් තියුණා මොකද්ද කියලා හොයාගන්න.
ගහලා බලනකොට ඉන්ජෙක්ටර් 3ක් කැඩිලා. හැබැයි ඕක අපි මගදිම හිතාගෙන මම ස්විට්සර්ලන්ඩ් වලින් ඉන්ජෙක්ටර් 3 ජර්මනියෙන් ඕඩර් කරා. ඕඩර් කළා මගේ යාළුවෙක් ජර්මනි ගිහිල්ලා ওই ටික ගෙනල්ලා ස්විට්සර්ලන්ඩ් වලට අරන් ආවා. ගෙදර තියෙනවා දැන් බඩු. දැන් අපි ගිහිල්ලා ගේන්න ඕනේ. ඊට පස්සේ වයිෆ් ෆ්ලයි කරා ස්විට්සර්ලන්ඩ් වලට. එන එතන ඉඳලා ආයි ගෙදර ගියා. ඔව් ගෙදර ෆ්ලයි කරා. ෆ්ලයි කරලා මොකද මට ෆ්ලයි කරන්න බෑ මගේ මේ වාහනය අපු නිසා මගේ පාස්පෝර්ට් එකේ සීල් එක තියෙනවා වාහනේ නැතුව මට කොහෙත් රටෙන් පිට වෙන්න. එයා ගිහිල්ලි ඉවරලා ස්විට්සර්ලන්ඩ් ගිහිල්ලා බඩු ටික අරන් එනකොට තුර්කිය හරහා එන්න ඕන. තුර්කිය ට්‍රාන්සිට් එකක් වැටෙනවා. එයාට වෙන්නේ ඒක තමයි මේ මාරාමාරු වැඩක් වුණේ. එතෙන්දී එයාට මේ තුර්කියේදී අර මේ බඩු ටික ගන්නවා. ගෙනියන්න දෙන්න තහනම් කියලා ෆ්ලයිට් එකේ මේ යකඩනේ. යකඩ ඉන්ජෙක්ටර්නේ. පස්සේදී මේ ඒ බඩු ටික අරගෙන ඒගොල්ලෝ ඇත්තටම විසි කරලා පස්සේ මෙයා කොහොම හරි ওই ටික එකතු කරලා ආයෙ කුණුබක්කින් අරගෙන මේව කළා කියලා තියෙනවා මෙහෙම ඕගොල්ලන්ට ඒව විසි කරන්න බෑ අපි ලීගල් පැත්ත මේක හොයලා බලලා ඇත්තටම අපි හොයලා බලලා ගෙනාවේ එහෙම කියලා මේ ඕගොල්ලෝගේ මේ උඩ ඉන්න එක්කෙනෙකුට කතා කරන්න ඕන කියලා එහෙම කළා ඒ ගමන උඩින් ඉන්න එක්කෙනෙක් ඇවිල්ලා එයා කියලා දෙනවා මෙයාට මේක ගෙනියන්න පුළුවන් කියලා අරගොල්ලෝ දන්නේ නැතුව ඒක කළා තියෙන්නේ පස්සේ බඩු ටික දාගෙන එනකොට ෆ්ලයිට් එක ගිහිල්ලා මේ එන්න විදිහක් නෑ. ෆ්ලයිට් එක ඉතින් මෙයාගේ ඩිලේ එකත් එක්ක ෆ්ලයිට් එක ගිහිල්ලා. අතනින් එච්ච ඩිලේ එකත් එක්කනේ. ඔව්. පස්සේදී මේ කොහොම හරි මෙයා ඊළඟට මට රෑ කෝල් කරලා කිව්වහම මම කිව්වා පුළුවන් ඉක්මනට මේ ඊළඟ ෆ්ලයිට් එක දාගෙන එන්න කියලා. ඉතින් ඊළඟ ෆ්ලයිට් එක තියෙන දවස් 3කින්. එතකොට අපිට පරක්කු වැඩි. අපි මොකද අර චයිනා බෝඩරේට මේ ඊළඟට අපිට දැන් කිර්ගිස්තාන් වලට ගිහලා එතනින් එනවා අපි ආයිත් කසකස්තාන් වලට ඇවිල්ලා චයිනා බෝඩර් එකට චයිනා ක්‍රොස් කරන්න. ඉතින් චයිනා ක්‍රොස් කරන්න බෑ මේ චයිනා ක්‍රොස් කරන්න අපි ගයිඩ් කෙනෙක් ගන්නවා. අපිට තනියෙන් චයිනා හරහා ආරෙලවන් යන්න බෑ. ඉතින් ඒක අපි arrange කරගෙන හිටියේ group එකක් එක්ක. මොකද තනියෙන් ක්‍රොස් කරනවා නම් ඕක එන ගණන් 12000ක් විතර ගන්නවා තනියෙන්. අටයක් එක්ක ඇති ප්‍රශ්නයක් නෑ නේ බෙදලා යද්දිනේ. ඔව්. ඉතින් එතන අර අපිට 1800ක් වගේ මට තනියෙන් යන නිසා වුණේ ඒ ගෲප් එකත් එක්ක අපි දවසක් දාගෙන කරගෙන තිබුණේ දැන් අතන වෙච්ච පරක්කුවත් එක්ක ලොකු ප්‍රශ්නයක් නේ. ඔව්. ඒක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ මං කිව්වා ඉතින් ඊළඟට තියෙන මේ ඊළඟ වෙන සිටි එකකට කොහෙටද යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ආයි මං කිව්වා බිෂ්කෙක් කියලා තව සිටි එකක් තියෙනවා. ඒකට යන්න පුළුවන්. හැබැයි ඒකට මේ දවස් මේ පැය දෙකකින් ෆ්ලයිට් එකක් තියෙනවා. හැබැයි ඒකට අපිට අරහේ ඉඳන් කිලෝමීටර් 1500ක් විතර තව දුර. ඒ කියන්නේ අර මෙහි වගේ කිලෝමීටර් 200 300 දුරවල් නෙමෙයි තියෙන්නේ. ලංකාවේ දිග වගේම 4 ගුණයක් විතර ඇති. ඔව්. මේ හැබැයි ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. පස්සේ මං කිව්වා ඒ කමන්නේ හෙට එන්න මං කොහොම හරි මේ වාහනේ තරම් හෙට එන්නම් කියලා. මෙයා ඊට පස්සේ ඒ ටිකට් එක අරගෙන මේ බිෂ්කෙක් වලට ෆ්ලයි කරා. අපි ඒ අතර කරේ මේ මට ඇත්තටම මේ ඔෆ්ෂෝලදී සෙට් වුණා මේ ගයිඩ් කෙනෙක්. මෑන් තරුණ කොල්ලෙක් මාර විදිහට උදව් කරා. එයාට මං ගෙවන දවසට ඩොලර් 40ක්ද කොහෙද. හැබැයි එයා මාත් එක්ක ඉඳගෙන ඒ කියන්නේ දැන් එහෙත් හුඟක් කට්ටියට ඉංග්‍රීසි බෑ. මේ රෂියන් රටවල්නේ. අරයට හොඳට ඉංග්‍රීසි පුළුවන්. එයා තමයි ට්‍රාන්ස්ලේට් කරන්නේ, ගැරේජ් හොයන්නේ, ඔක්කොම එයා තමයි මේ වැඩ ටික කරේ. එයාට මං කිව්වා එයා ඉන්නකෝ ඕකේ ප්‍රශ්නයක් නෑ අපිට වාහනයක් හොයාගන්න පුළුවන් මේක පටවගෙන අරන් යන්න කියලා. ඊට පස්සේ අපි කරේ අර ගැරේජ් එකකින් ආයි අරගෙන ලොරියක් හොයාගෙන ලොරිය වාහනෙත් පටවගෙන තව ටැක්සියක් වෙනවා අරගෙන ගියා මේ ඔය මේ බිෂ්කෙක් කියන සිටි එකට. 8 කිලෝමීටර් 1500ක් විතර දුණා. කොහොම හරි අපි දවල් පිටත් වෙච්ච එක පහුවෙන්ද රෑ 2 3 විතර එනකොට එක දිගටම ගියා. එක දිගටම ගියා එතෙන්ට. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක පටවගෙන යන්නේ අර ඇදගෙන එනකොට ආපු කට්ට ඇටියට මේක තව ප්ලේන් එකක් යනකම් බලන් ඉඳන් තව දවස් කීපයක් යනවනේ. ඒක නිසා තව දවස් ගණක් යනවනේ අපිට පරක්කු වෙනවනේ. මේ ඊට පස්සේ එතෙන්දී ගිහිල්ලා වාහනේ හදාගත්තා. දවසින් හදාගත්තා. දැන් මේ මෙයා ගානට වෙලාවට ආවා ෆ්ලයිට් එකේ අපි අරගෙන බඩු ටික අරන් ගෑරේජ් එකට ගිහිල්ලා දවසක් ගෑරේජ් එකේ කට්ට කෑවා. එදත් රෑ එළි වෙනකන් නිදි නෑ. ඉඳලා ඉවරලා කොහම හරි රෑ 10 වෙනකොට හදාගත්තා. හදාගෙන වාහනේ ස්ටාර්ට් වුණා. ඔක්කොම හරි. පස්සේ ගමන අරගොල්ලොන්ටත් අපි යන්නම් කියලා අපේ ගයිඩ්ට එතනින් ආයි ගමන කන්ටිනියු කරා මේ කසකස්තාන් වලට. කසකස්තාන් වලට ඇවිල්ලා කසකස්තාන් වලින් අපි ප්ලෑන් එක
අපි මුලින් කතා කරන් හිටපු විදිහට ආයි ස්විට්සර්ලන්ඩ් යනවා. එයා එතනට විතරයි ඉන්නේ. එතනින් එහාට එයා ඉන්නේ නැහැ කියලා ටූර් එක. ඊට පස්සේ එහෙන් එයාව මම ෆ්ලයිට් එකට දාලා එතන ඉඳන් තනියම. එතන ඉඳන් තනියම මේ ඔය අද්දි කවුරුත් වෙන ක්‍රූ හැම සෙට් උන්නේ නැද්ද? යද්දි අපි කසකස්තාන් වලට එනකන් කවුරු සෙට් උන්නේ නැහැ. නිකන් හම්බුණා මගදී. ඒ වුණාට අපි එකට ට්‍රැවල් කරේ නෑ. කසකස්තාන් වලදී මේ චයිනා බෝඩර් එකේ තමයි අපේ ගෲප් එක දැන් සෙට් උනේ චයිනා ක්‍රොස් කරන්න. එතෙන්ට ආවම එතන හිටියේ ගෲප් එකේ ඉන්දියන් කට්ටියයි ඉතාලියන් එක්කෙනෙකුයි. මෝටර් බයික් දෙකයි වාහන 6ක්ද කොහෙද තිබ්බා. වාහන 5ක්ද 6ක්ද. ඊට පස්සේ අපි චයිනා බෝඩර් එකේ කට්ටිය එකතු වෙලා කොහොම හිටිය 16ක් වගේ. මේ ශ්‍රීලංක 16ක් වගේ. එතනින් ගයිඩ් කෙනෙක් අපිට ඒ ගමන අපි දැන් චයිනා වලට ඇතුල් වෙනකොට ගයිඩ් ඇවිල්ලා හිටියා. චයිනීස් ගයිඩ් කෙනෙක්. ඒ ගයිඩ් තමයි ඔක්කොම හැන්ඩල් කරන්නේ. අපි චයිනා වලට ඇතුල් වෙනකොට වාහනේට වෙනම රෙජිස්ට්‍රේෂන් එකක් ගන්නවා. වෙනම නම්බරයක් දෙනවා. ඒක මෙහෙම ප්ලාස්ටික් නේම් එකක් ඉස්සරහ වීදුරුව ගාව තියාගන්න. ඊට පස්සේ අපිට වෙනම ඩ්‍රයිවිං ලයිසන් එකක් ඉෂුව කරනවා. ඊට පස්සේ ඒ ටික හදා ගන්න දවස් කීපයක් ඒ ටික දවසෙන් හදාගත්තා. ඔව්. මොකද ගයිඩ් තමයි හෙල්ප් කරේ ඔක්කොම. එයා දන්නවා ඒක සිස්ටම් එක දන්නවා. දවසෙන් හදාගෙන එතන ඉඳන් ඊට පස්සේ ඉතින් දවස් 18ක් චයිනා ක්‍රොස් කරා. චයිනා. එතකොට ඒ චයිනා තුල අවිද්ද දෙය කියන්නේ කොහෙවත් නැත්නම් කෙලින්ම චයිනා වල ඒ ගයිඩ් තමයි කියන රූට් එකේ තමයි අපි යන්න ඕනේ. අපිට ඕන පාරවල් යන්න බෑ. අපි එකටම ඉන්න ඕනේ නැහැ වෙන වෙනම යන්න පුළුවන්. හැබැයි මොනවා හරි වුණොත් පැය දෙකක් ඇතුළත එන්න පුළුවන් දුරවල් වල ඉන්න ඕන. ඊට පස්සේ ගයිඩ් ගේ රූට් එකේ අපි ආවා. චයිනා වල ඉතින් ඇත්තටම මේ ලොකුවට බැලුවේ නෑ. අපි ආපු දවස් 18ක් අපි ටිබෙට් හරහා ආවා. ඉතින් ඒ ටිබෙට් පැත්ත ඉතින් හරි විශේෂයි. ඒ ටික බලාගෙන කොහොමද අර ලොකුවට ඇවිදින්න කියලාත් බෑ. දැන් ගෲප් එකක් එක්ක එන නිසා අර Tamanට ඕන විදියට යන්නත් බැරුව ඇතිනේ නේ. ඔව්. අපිට ලොකුවට ඇවිදින්න බෑ. ප්ලෑන් එකක් තමයි බේස් කැම්ප් එක. එවරස්ට්. ඒක එතකොට ඒක නේපාල පැත්තට වෙන්නත් නැත්නම් ටිබෙට් වලත් තියෙද? අපි ගියේ ටිබෙට් පැත්තේ. නේපාල් පැත්තෙනුත් යන්න පුළුවන්. මම අහලා තියෙනවා නේපාල් පැත්තෙන් වැඩි ලස්සනයි කියලා. මොකද නේපාල් පැත්තේ අපි ටිබෙට් පැත්තේ යනකොට අපි ටිබෙට් අපි යන්නෙම කොහොමද ටිබෙට් පැත්තෙන් අපි කොහොමත් මීටර් 4000ක් වගේ උඩ යන්නේ. බේස් කැම්ප් එක මම හිතන්නේ 5000 ගණන්ද කොහෙද. ඒ කියන්නේ වැඩි නෙක් බේස් කැම්ප් එකට ගියාද? බේස් කැම්ප් එකට මම ගියේ නෑ. බේස් කැම්ප් එකට ගියේ නැහැ මොකද මේ වාහනේ පොඩ්ඩක් ආයි ලෙඩ දෙන්න ගත්ත බේස් කැම්ප් එක කිට්ටු වෙනකොට. මට තේරුණා මේක එච්චරම හරි නෑ මොනවා හරි තියෙන පොඩි ඒ කියලා ප්‍රශ්නයක් වුණොත් හදන්න විදිත් නෑ නේද? අයි ගේන්න විදියකුත් නෑනේ. මේ පස්සේ අපිත් එක්ක ගෲප් එකේ ආපු කට්ටිය ගියා බේස් කැම්ප්. මම ඒ ගමන මේ ඒක අතහැරලා පල්ලෙහාට වෙලා හිටියා. ඉඳලා එතන ඉඳන් මේ හැබැයි ඉතින් අපි දිගටම ආවේ එවරස්ට් දිගේ එන්නේ. එවරස්ට් බලාගෙනම. ඔව්. ඒ දිගේ ඔක්කොම ආවේ මේ මීටර් ඒ කියන්නේ ගොඩක් උසින් එන්නේ මීටර් 4000යි 5500 අපි ගියපු උසම පොයින්ට් එක. මීටර් 5500ක් උස. ඉතින් ඒක හරි අමාරුයි මේ ට්‍රැවල් කරන්න. මොකද මේ ඔය ඒ උසවල් ඔක්සිජන් මදිනේ. ඔව්. ඒක නිසා මේ ඔක්සිජන් නැති නිසා අපිට හරි මහන්සි. පොඩ්ඩක් නිකන් අඩි 10ක් ඇවිද්දත් හති දානවා. ඒ වගේම තමයි වාහනේ. වාහන වලට ඔක්සිජන් නැත්නම් පවර් එක නැහැ. ඉතින් අපිට ගොඩක් කට්ටිය අපිත් මමත් ගත්ත ඔක්සිජන් සිලින්ඩර් අපි ගන්න පුළුවන් කඩවල වල. ඔය ඔක්සිජන් මදි වගේ නම් අර සිලින්ඩරේ මෙහෙම ස්ප්‍රේ කරලා මෙහෙම මාස්ක් එක වගේ දාලා ස්ප්‍රේ කරන්න පුළුවන්. ඔය සිලින්ඩර් අරගෙන තමයි ආවේ. එහෙම නැත්නම් ටැබ්ලට් බෙහෙත් පිටි අපි ඒක ස්විට්සර්ලන්ඩ් වලින් අරන් ආවා. ඒ වගේ මේ ඇත්තටම ඔය උඩ 5500 වගේ ගිහිල්ලා හොටෙල් වල ඉන්නකොට හොටෙල් රූම් එකක් පුළුවන් ඔයාට පුළුවන් හොටෙල් රූම් ඔක්සිජන් එක්ක ඕඩර් කරන්න පුළුවන්. රිසර්ව් කරන්න පුළුවන්. නැත්නම් ඔක්සිජන් නැතුව රිසර්ව් කරන්න පුළුවන්. ඉතින් දැන් අර ඒ රටවල ඒ කඳු වල හැදිච්ච මිනිස්සුන්ට ඕක එච්චර බලපෑමක් නැතුව ඒ කියන්නේ අඩුවෙන් ඉන්න පුළුවන්. සුරුයි. ඔව්. අපිට ගියාට පස්සේ තමයි ප්‍රශ්නේ. අපිට ගියාම අමාරුයි. ඉතින් අපි ඇත්තටම ඔක්සිජන් එක තමයි හොටෙල් කාමරයක් ගත්තේ. ඒක ඩොලර් 30ක් දුන්නම ගාණක් වැඩි. ඔක්සිජන් මැෂින් එකක් ඇතුලේ තියෙනවා. එතකොට ඔක්කොම දැනෙල් වහලා එයා ටයිට් අර මැෂින් එක ඔන් කරලා එහෙම තමයි රැට් නිදාගන්නේ. මේ ඉතින් කොහොම හරි මේ ඔය චයිනා ක්‍රොස් කරන එක ඉතින් හරි දුෂ්කරයි. කෑමත්
චයිනිස් කෑම එතර හොඳ නැද්දේ කියන්නේ ඒන ලංකාවත් එක කොම්පය කරම හොමසාමන්න කෑම කෑම කල්චයකහෙම යා චයිනිස් කෑම ඉතින් අර අපි අර මෙහේ චයිනිස් රෙස්ටරන්ට්වල ගිහලා කනවාගේ රස කෑම නැහැ වෙනස් කෑම ඇත්තේර ඒගොල්ලන්ට ඒගොල්ල කැමති වුණාට අපිට ගැලපෙන්නෑ වගේ අන්න හරි ඒගොල්ලෝ අර ඔරිජිනල් චයිනිස් කෑම එක ඒගොල්ලෝ වෙන විදිහට අපිට කන්න අමාරු ඒවා ඉතින් අර දැන් ඒ වගේ තුන පහද කේක ජාතිය ලොලු වර්ගද කේක ජාති පළතුරු වර්ගද නැත්නම් මාළු ජාති මෙහෙ තියෙනනේ ගොඩක් වෙනස් එහෙම තත්ත්වයක් නැහැ ඇත්තටම මේ ඒ කියන්නේ අර ලංකාවේ ඉන්න කෙනෙක් කියන්නේ පිටරට ගියානම් හොඳයි කියලා දැන් චයිනා ගියානම් හොඳයි කියලා ලංකාවට වඩා. ඒ කියන්නේ ඒක ඇත්තද ඇත්තටම ඒ කියන්නේ ඒ ගියාම ඊට වඩා හොඳයි කියලා හිතනවාද ඒ කියන්නේ යන පැත්ත අනුව එකක් දැන් අපි ආවේ චයිනාවල දුෂ්කරම කෑල්ලක් තමයි ටිබෙට් පැත්ත නැත්තම් දියුණු පැතිවල ওই වගේ මේ වෙන්නේ තියෙන්නේ හොඳ ඇති ඇත්තටම ඔව් එහෙම කම්පෙයාර් කරාම ඒක ඉතින් අර හැම කෙනාම බලන විදිය අනුවනේ. එතකොට දැන් ටිබෙට් වල ඉඳලා ඊට පස්සේ නේපාල් වලටද ටිබෙට් අපි ටිබෙට් ක්‍රොස් කරලා ඊළඟට එන්නේ නේපාල් වල. නේපාල් වල තුස කඳු. දැන් අපි මාසයක් විතර දිගටම ওই මීටර් 3500න් උඩ තමයි යන්නේ. ඔව් නේපාල් වලට ඇවිල්ලා එතනත් 4500ක් වගේ උස කඳු හරහා තමයි ඉන්දියාවට එන්නේ. නේපාල් වලින් නේපාල් වල කත්මණ්ඩු වලට එනවා. කත්මණ්ඩු වලට ඇවිල්ලා කත්මණ්ඩු වල අපි එක දවසයි ඉන්නේ. ඉඳලා මේ ඊට පස්සේ යනවා කෙලින්ම මේ ඉන්දියන් බෝඩර් එකට. ඊළඟ ඉන්දියාවට එනවා. ඉන්දියාවේ දැන් ඉන්දියාවට එනකොටම මට දැන් වාහනේ එන්න පොඩ්ඩක් පණ මදි වෙනවා. බයින් ආවේ කොයිලෙ මේක නතර වෙයිද කියලා. පස්සේ මේ ඉන්දියාවේදී අපි ඉන්දියාවේ මැද හරියක් වගේ කියන්නේ අපි නෝර්ත් ඉන්දියාව වලින් කල්කටා වලට එන්න ආවේ. එල කල්කටා වලින් නැවට දාන්න. එනකොට ඔය මේ ඒවල දඹදිව හරහා වගේ දෙන්නේ. ඔව් අපි එන්නේ මේ මල්ලි මෙහෙ කොහෙද මේ ගයා කියන සිටි එක බුද්ධ ගයාව කියලා කියන්නේ. බුද්ධ ගයාව එහෙම පහු කරන් එන්නේ. ඊට පස්සේ ලුම්බිනිය එහෙම තියුනේ නේපාල් වල. අපි ලුම්බිනිය යන්න හිටියට මේ ලුම්බිනිය ගියෙත් නැහැ මේ වාහනේ ප්‍රශ්න නිසා. ඒකත් අතහැරලා තමයි ආවේ. ඇවිල්ලා දැන් බුද්ධ ගයා යන්න හිතාගෙන තමයි ආවේ. එනකොට ගයාවලදී ආයෙසරයක් වාහනේ කැඩුණා. එන්දි ආයෙ ලොකු කට්ටක් කනවා ඉතින්. වාහනේ කැඩලම දවස් ගාණක්ම ඩිලේ වුණානේ. ඒකෙන් වාහනේ කැඩිච්ච එකෙන් මං හිතනවා මුළු ගමනේම මට මාසෙකට වැඩිය මේ අපරාධේ අහක ගියා වාහනේ හදන්න ගිය දවස්. ඒකද එක්ස්පීරියන්ස් යන්නේ. ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. එක එක જાති මිනිස්සු හඳුනගත්තා. වෙන බලන්න හිතපු නැති දේවල් දැක්ක ඇත්තටම මිනිසුන්ගෙන් අපිට ඇත්තටම ලොකුවට උදව් හම්බුණා. ඒ වගේ මේ ඒ පැතිවල මිනිස්සුන්ට ගොඩ ලං වෙන්න හම්බුණානේ වාහනේ කැඩිච්ච එකකින්. නැත්තම් අපි වාහනේ යනවා අරගොල්ලෝ එහෙ ඉන්නවා අපි යනවා එච්චරයිනේ. ඉතින් ඒ වගේ වෙන හොඳ පැත්තකුත් තිබුණා. ඊට පස්සේ ඉන්දියාවට ඇවිල්ලා වාහනේ ආයි හදාගෙන කල්කටා වලින් නැවකට දැන්. ඔව් මේ ඇත්තටම දැන් එහෙදි ආයි වාහනේ කැඩිලා ඊට පස්සේ තීරණය කරනවා දැන් හදන්න නැහැ කියලා. දැන් ලංකාවට දැන් ඇති වෙලා. මේ දැන් ලංකාවට ගිහින් හදන්න එපා වෙලා. දැන් මේ ලංකාවට ගිහින් අනිත් එක හදන්න පොඩ්ඩක් try කරා. ඉතින් එහෙත් බලනකොට මේකට parts නෑ, ඉන්ජෙක්ටර් නෑ. අර ඉන්ජෙක්ටර් ආයි කැඩලා තියෙන්නේ. ඊට පස්සේ මේ තීරණය කරා ලංකාවට ගිහින් හදා ගන්නවයි කියලා. ඊට පස්සේ එනවා කල්කටා වලට. ඇවිල්ලා කල්කටා වල හිටිය දවස් 10ක් විතර. ඉඳලා කන්ටේනර් එකක් ලේස්ති කරගෙන shipping line එකක් හොයාගෙන වාහනේ නැවට දාලා ලංකාවට ඊට පස්සේ නැවට දාලා මම ඊට පස්සේ fly කරනවා ලංකාවට. පස්සේ ලංකාවට ඇවිල්ලා ආයි ලංකාවට travel කරනවා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලා වාහනේ හදාගෙන ලංකාවට ඇවිල්ලා දවසෙන් හදාගත්තා. හරි කුක් හදාගත්තා. හදාගෙන ඒකම ලංකාවේ travel කරන්න පටන් ගත්තා. ඔව්. එතකොට ඒ විදිහට තමයි රටවල් 16ක් ඔක්කොම නේද උඩ රටවල් 16ක් ක්‍රොස් කරගෙන ලංකාවට අන්තිම වෙනවා. ඔව්. එන්නෙත් ටිකක් ස්පෙෂල් කාලයක දැන් ඊළඟ අවුරුද්දේ මේ පළවෙනිදට ඉස්කෝලේට අවුරුදු 150යි. එහෙදිම මට අර පොඩ්ඩක් මේ වුණා මේ ලංකා මේ ඉස්කෝලේට අවුරුදු 150 වෙන එකක්. පස්සේ මේ ඉස්කෝලෙන් ගමන නවත්තලා නවත්තමු කියන මේ
අදහස උඩ තමයි අපි ඉස්කෝලේ ප්‍රෝග්‍රෑම් එක මල්ලි මේ ගැනීමට ආස වගේ වෙන දේවල් වලට ආස ළමයි දැන් අපිත් ඇවිල්ලා ඒ කොට්ටාසේ තමයි අපි ගැනීමට ලොකු ආසාවක් දැක්කුවේ නැති වුණාට වෙන දේවල් වලට ලොකු ෆෝකස් එකක් දුන්නා. තිබුණනේ ඒ බාහිර වගේ දේවල් වලට. බාහිර වෙන කැමති දේවල් ඉතින් ඒ කාලේ ඒ වගේ මේ බාහිර වැඩ ඉස්කෝලේ ඉගෙනීමෙන් අමතරව වෙන දේවල් වලට ඉන්ට්‍රස්ට් එක තියෙන ළමයින්ට ලොකු මේ මඟ පෙන්වීමක් මේ තැනක් එහෙම දුන්නේ නෑනේ. ඉතින් දැන් මං හිතන දැන් ඒ තත්ත්වය වෙනස්. දැන් ඔය ඇත්තටම ප්‍රින්සිපල්ගේ මේ තිබිච්ච යෝජනාවකට තමයි ඕක කරේ. කියන්නේ ප්‍රින්සිපල් මට ඉඳන් කිව්වේ ඉස්කෝලේ ඉන්න ළමයි ඉගෙනීමෙන් සාර්ථකත්වය ලබන ළමයි ඉන්න ඒක ගොඩක් හොඳයි. කොට මාර්ගයක් ඒ ලෙවල් කරා යුනිවර්සිටි ගියා ඊට පස්සේ කරා ජොබ් එකක් කරා ඒ යන්නේ හරි. ඒ පාර. ඊට අමතරව ඒ පාරේ යන කොටස ඇත්තටම බැලුවම මං හිතනවා ලොකු කොටසක් යන්නේ නැහැ ওই පාරේ. ඔතනින් අමතරව මේ වෙන පාරවල් යන ලොකු කොටසක් ඉන්නවා. ඉතින් ඒ ළමයින්ට තවත් පාරවල් තියෙයි කියන දේ පෙන්වන්න ඕන. ඒ කියන්නේ මේක විතරක් නෙමෙයි මේක අසාර්ථක වුණොත් ජීවිතය අසාර්ථකයි කියලා දෙයක් නැහැ කියන එක අපි ඒගොල්ලන්ට ඒත්තු ගන්නන්න ඕනේ. ඒ යෝජනාව ওই ප්‍රින්සිපල් කරපු යෝජනාව උඩ තමයි අපි මේ වැඩේ කරේ. ඒතරම් මේ ගොඩක් සාර්ථක වුණා. ළමයි ගොඩක් ඉන්ට්‍රස්ට් මේ අපි කරපු මේකට ප්‍රශ්න ගොඩක් ඇහුවා. කතාව හොඳට අහගෙන හිටියා. මම ඉතින් ඇත්තට මෙතෙන්දි ගොඩක් සන්තෝෂ වුණා. ඒ වගේ ඒ විදිහකට මේ ටුවර් එක මේ අවසන් කරන්න ලැබිච්ච එක ගැන. ඔව්. දැන් 150 සම්පූර්ණ වෙනවට ඉස්කෝලේ OB එකත් එක්ක ඉස්කෝලේ ගොඩක් ඉවෙන්ට්ස් ඕගනයිස් කරලා තියෙනවා. එතකොට දැන් පාසල වෙනුවෙන් ඉස්කෝලේ පැත්තෙන් මේ කරන දේවල් ගැන අයියට මොන වගේ අයිඩියාද තියෙන්නේ? තමන්ගේ මව පාසලට 150ක් සපිරණ එක ගැන. ගොඩක් සන්තෝසයි. මට මතකයි මං ඉස්කෝලේ යන කාලේ තමයි සීයේ වුණේ ඉස්කෝලේ. ඉස්කෝලේ මං දෙකේ පන්ති මං හිතන්නේ 76 දින 76. ඔව්. ඒකටත් මං හිතන සතියක වගේ කාලයක් ලොකුවට මේ කානිවල් එකක් තියුණා, ප්‍රදර්ශනයක් තියුණා. ලොකුවට කරා ඒක. දැන් 150 වෙන එක ඉතින් ඒක වෙන ආකාරයකට මං හිතන්නේ වෙන්නේ. වෙනස් විදිහකට ඇත්තටම ඉතින් ඒ කියන්නේ දැන් අවුරුදු 50කට පස්සේ නේ. ඔව් 50කට පස්සේ හරි. ඔව්. ඉතින් මං හිතන හොඳ ප්‍රෝග්‍රෑම් එකක් වෙයි ඒක. හැබැයි 50කට පස්සේ අර 50කට කලින් කරපු දේට වඩා වෙනස් දෙයක් වෙන්නම එපා අනිවාර්යයෙන්. මේ ඉතින් ඇත්තටම මීඩියා පැත්ත බැලුවොත් වෙනස්ම විදිහකට යන්නේ දැන්. ඒ කාලේ තිබුණ නැති දේවල් මේ TikTok හරි Facebook හරි සෝෂල් මීඩියා පැත්තෙන් උපරිමයෙන්ම කරනවා. ඒ ගැන ඉතින් ඇත්තටම මං හිතනවා මේ හුඟක් පොසිටිව් දැක්මක් තමයි තියෙන්නේ. ඉතින් මං හිතන්නේ පැයකට ආසන්න කාලයක් අපි මේක ගැන කතා කරා. ශිෂ්‍යලන්තේ ඉඳලා රටවල් 16ක් පහු කරගෙන ලංකාවට තමන්ගේ ජීවිතයෙන් ආපු රිච්මන්ඩ් විද්‍යාලයේ අධිශිෂ්‍ය ඉන්දික සම්පත් අයියත් එක්ක තමයි අපි මේ කතාබහ සිදු කරේ. ඉතින් මං හිතන්නේ විශේෂයෙන්ම ට්‍රැවල් කරන කෙනෙක්ට පොඩ්ඩක් වෙනස් අදහස් තියෙන ට්‍රැවලින් පැත්තට කැමති කට්ටියට හොඳ අත්දැකීමක්, හොඳ ආදර්ශයක් වෙන්න අනිවාර්යයෙන්ම වෙනවා. මොකද ඒ ආපු ගමනේදී ආපු එක විතර නෙවෙයි වාහනේ කැඩිලා ගොඩාක් අභියෝග වලට මුහුණ දීලා තමයි ආවේ. ඉතින් මං හිතන්නේ ට්‍රැවලින් පැත්ත ගැන කැමති කෙනෙක්ට හොඳ කතාවක්. ඉතින් බොහොමත්ම ස්තුතියි අයියට අද අපිත් එක්ක මේ කාලය කැප කරගෙන මේ කතා බහට එකතු වුණේ ගැන. අයියගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා රිච්මන්ඩ් අපි ප්‍රජාව ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඉතින් අපි නැවතත් රිච්මන්ඩ් ෆේවරිට්ස් තවත් එපිසෝඩ් එකක් එක්ක හමුවෙන් බලාපොරොත්තු වෙන අදට සමු ගන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.